ජයග්‍රහණයේ සොයන ඔබේ හිත තුල වද දෙන ප්‍රශ්න වලට නිවැරදිම උත්තර සොයමු. එන්න අපි කතා කරමු. ටෝක් විත් නිලා සමග ජීවිතය දිනන්න. ආයිබෝවන් යාළුවනේ, ජීවිතය ජීවත් කරවන්න, ජීවිතයේ සුන්දරත්වය වැඩි කරන්න ආදරයකට පුළුවන්. ආදර සම්බන්ධතාවයක් කියන්නේ හැමදාම සතුටින් ඉන්න පුළුවන් මැජික් ලෝකයක් නෙමෙයි. ඒක හොඳ කළමනාකරණයක් සහ සහයෝගිතාවය මත පදනම් වූ සංකීර්ණ ගමනක්. අපි හැමෝම හිතනවා වගේ ආදරය කරනවා කියන්නේ අධික කැපකිරීම කිරීමද නැත්නම් අපේම ආශාවල් සම්පූර්ණයෙන්ම අත්හැරීමද? එහෙමත් නැත්නම් අපි අකමැති දේවල් අනික් කෙනා අපේ ඇස් ඉස්සරහා කරනකම් බලාගෙන ඉන්න ඕනද? මේ වීඩියෝවෙන් අද අපි සොයා බලමු. ආදරය තුලදී අධික කැපකිරීම පිළිබඳ පැරණි මිත්‍යාවන් බිඳ දමමින් ඔබ දෙදෙනාටම සතුටින් ඉදිරියට යන්න පුළුවන් සමබරතාවයේ රහස මොකක්ද කියලා. ටෝක් විත් නිලා YouTube channel subscribe කරන්න යන්න. සම්බන්ධතාවයක් සාර්ථක කර ගැනීමේදී Tamanගේ ආශාවල් සම්පූර්ණයෙන්ම නැති කර ගැනීම අවශ්‍ය නැහැ. මූලිකම දේ තමයි සම්බරතාවය සහ සහයෝගය. ඒ වගේම සම්මුතියකට පැමිණීම. ඔබ දෙදෙනාගේම ආශාවල් වෙනස් නම් ඔබ කළ යුත්තේ ඒවා නැති කර ගැනීම වෙනුවට කළමනාකරණය කර ගැනීමයි. සතුටින් ජීවත් වන ජෝඩු කරන්නේ කැපකිරීම නෙමෙයි, සමබරතාවය පවත්වා ගැනීමයි. ඔබේ විනෝදාංශ, මිතුරන් හෝ වෙනත් වැඩ කටයුතු වෙනුවෙන් යොදන කාලයෙන් කොටසක් ඔබේ සහකරු හෝ සහකාරිය වෙනුවෙන්, ඒ වගේම සම්බන්ධතාවය වෙනුවෙන් යොදවන්න. තීරණ ගැනීමේදී හෝ සැලසුම් කිරීමේදී ඔබේ වගේම ඔබේ සහකරුගේ අවශ්‍යතා සහ හැඟීම් වලට මුල් තැන දෙන්න වග බලා ගන්න. ඔවුන්ගේ ප්‍රශ්න, අදහස් සහ දවසේ සිදු වූ දේවල් වලට ඇත්තෙන්ම හොඳින් සවන් දෙන්න. ඒ සඳහා කාලය හා අවධානය යොදවන්න. සම්බන්ධතාවයට හෝ ඔබේ සහකරුට හෝ සහකාරියට හානි කර නරක පුරුදු හෝ ආකල්ප තිබේන ඒවා වෙනස් කර ගැනීම සඳහා උත්සාහ දැරීම සිදු කරන්නම ඕනේ. ඔබේ සහකරුට අපහසුතාවයක් හෝ වේදනාවක් දැනෙන දේවල්, ඒ කියන්නේ ඔබ අනෙක් අයට ඕනෑමට වඩා සමීප වීම වැනි දේ කිරීමෙන් වළකින්න වග බලා ගන්න. ඔබ දෙපළගේ අනාගතය පිළිබඳ තීරණ ගැනීමේදී උදාහරණයක් විදිහට වාහනයක් ගැනීම, ගෙයක් සැදීම, රැකියාව, පදිංචිය, මුදල් භාවිතය වගේ ඔබ දෙදෙනාගේම පොදු ඉලක්ක වෙනුවෙන් ඔබ තනිව සැලසුම් කළ, තනිව ඉලක්ක තබාගත් පෞද්ගලික සැලසුම් වෙනස් කර ගැනීමට නම් සිදු වෙනවා. කැපකිරීමක් කළ යුත්තේ අන්‍යෝන්‍ය වශයෙන් සමතුලිතවයි. කිසි විටකවත් ඔබේ හෝ අනිකාගේ මූලික වටිනාකම්, ආත්ම ගෞරවය හෝ මානසික සෞඛ්‍ය වලට හානිවන කැපකිරීම කළ යුතු නැහැ. කැපකිරීම මගින් සම්බන්ධතාවය වර්ධනය විය යුතු මිස එක් පුද්ගලයෙකු පමණක් නිතරම දුක් විඳීම සිදු නොවිය යුතු බව මතක තියාගන්න. සම්මුතියට එළඹෙන්න. ඒ කියන්නේ ඔබ දෙදෙනාටම අතරමැද සතුටක් ගෙන දේවල් සොයාගන්න. උදාහරණයක් විදිහට ඔබ ගෝසාකාරී ක්‍රීඩාවලට කැමති නම් ඔබේ සහකරු නිහඬ චිත්‍රපටි වලට කැමති නම් ඔබට එක්ව යෝග්‍ය වන පවුලේ සාදයක හෝ සෝබාදහමේ ඇවිදින්න පුළුවන්. ඒ කියන්නේ කාගේවත් අන්තවාදී ආශාවක් නෙමෙයි. දෙන්නටම ටිකක් හරි විඳින්න පුළුවන් දෙයක් සොයා බලන්න. මාරුවෙන් මාරුවට දෙදෙනා එකතුව දෙදෙනාට කාලය යොදවන්න. ඔබ දෙදෙනාම එකිනෙකාගේ සතුටට ගරු කරන බව පෙන්වීම මේන් අදහස් කරයි. ඔබේ දේවල් සඳහා කාලය ගන්න. ඊට පසුව ඔබ අනෙකා කැමති දේ කිරීමට අවස්ථාව දිය යුතුයි. මෙහිදී ඔබට සතුටු වීමට බැරි වුවත් අනෙකා වෙනුවෙන් ඔබ ඒ කළ යුතුයි. බොහෝ දෙනෙකුට ඊටා අසීරු වන තනියම කාලය ගත කිරීම සිදු කරන්න පුරුදු වෙන්න. සෑම දෙයක්ම එකට කළ යුත්තේ නෑ. මෙය ඊටාම වැදගත් සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් වෙනවා. ඔබ කැමති අනෙකා අකමැති ඔබේ ප්‍රියතම විනෝදාංශය ඔබ ඔබේ මිතුරන් සමග හෝ තනියම කරන්න. මෙයින් ඔබ සතුටට පත්වන අතර එය ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවයට නැවුම් බවක් ගෙනෙයි. ඒ වගේම අනෙකාට ඒ දේ අකමැත්තෙන් කිරීමට බල කරන්න එපා. ඔබ කැමති දේවල් වලට දෙන වටිනාකම හා අවස්ථාවට ඒ හා සමානව අනෙකාටත් කැමති දේවල් ඔහුගේ මිතුරන් සමග හෝ තනිව කරන්න ඉඩ දෙන්න. වැදගත්ම දේ ඔබ හෝ ඔහුව නැති කර දැමීම අවශ්‍ය නැහැ. ඔබට සැබවින්ම ආදරය කරන කෙනෙක් ඔබ සතුටින් සිටිනවාට කැමති විය යුතුයි. ඔබ ඔබේ මූලික ආශාවන්, සිහින හෝ පෞරුෂය සම්පූර්ණයෙන්ම අත්හැරියොත් ඔබට කාලයක් සමග අමනාපයක් ඇති විය හැකිය. ඔබේ සහකරුට ඔබ කැමති දේ නතර කරන තෙක් බලා සිටීමට අවශ්‍ය නැහැ.
නමුත් ඔබ දෙදෙනාම එකිනෙකාගේ සතුටට ඉඩ දිය යුතුයි. සාර්ථක සම්බන්ධතාවයක් යනු දෙදෙනෙකු එකට වැඩෙන ස්ථානයක් මිස එක් අයෙකු අනෙකා වෙනුවෙන් කැපවී දියවී යන ස්ථානයක් නොවේ. සරලවම කිව්වොත් ඔබේ ආශාවල් කැප කරන්න එපා. ඒවා කළමනාකරණය කරලා ඔබේ ආදර සම්බන්ධතාවයට සමබරව එකතු කරන්න. ආදරයෙන් ජීවිතය දිනන්න. ඔබේ අදහස් කමෙන්ට් කරන්න.